ඒ වගේම අර දැන් අපි දැන් පින් අනුමෝදන් කරන්න අපි තුල පිනක් උත්පාදනය කරගත යුතුයි නේද? දැන් ඔයාට පුළුවන් වෙනවා එක වර්තමාන මොහොතේ අප්‍රමාණ චේතෝ විමුක්තිය පරම විමුක්තිය පැතුරුවුවා. එහෙමයි. මේ මල් පූජා කළා වගේ නෙමේ මේ බුද්ධ දේශනාවේ තියෙනවා මජ්ක්‍ධිම නිකායේ වේලාමා සූත්‍රය කියලා සූත්‍රයක්. තේරුණාද? එහෙමයි. මේක තියෙන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු සූත්‍රයක් මජ්ක්‍ධිම නිකායේ ඕන කෙනෙකුට බලන්න පුළුවන් කියව ගන්න පුළුවන් වේලාමා සූත්‍රය. මේ වේලාමා සූත්‍රයේ බුදුහාමුදුරුවෝ කියනවා බුදුහාමුදුරුවෝ මහා සංඝරත්නය මගපල්ලාභීන් ඔක්කොම පොළොව බැහෙන්න වඩා හිඳවලා මුළු ජීවිත කාලයම දන් දීම වගේ දේවල් කරනවට වඩා එක මොහොතක් පරම මෛත්‍රිය අප්‍රමාණ චේතෝ විමුක්තිය පැතිරවීම අර වගේ 12 ගුණයක් 16 ගුණයක්ද වටින මේ කුසලයක් පිනක්. එහෙමයි. ඒ වගේම මේ වේලාමා සූත්‍රයේ අන්තිමට කියනවා මේ අනිත්‍ය අනුපස්සනා කළොත් සිහිපත් කළොත් අර වගේ තවත් 16 ගුණයක් මේ කුසලයේ වඩා වර්ධනය වෙනවා අනුස්සතිය වැඩනොත් සමුදය නිරෝධ වෙනවා. එහෙමයි. එතකොට මේ වේලාමා සූත්‍රයේ බුදුහාමුදුරුවෝ කියන්නේ මේ ඔක්කොම පින්කම් කරනවට වඩා දාන සීල භාවනා තුනටම වඩා මෙත්තානුස්සතිය පරමයිත්‍ය වැඩිම අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කිරීම මරණානුස්සතිය වැඩිම කොච්චරනම් වටිනවද කියලා නිවන් මඟට අතුලාන්තයේ පිරිසිදු වෙනවා. එහෙමයි හරියනවා. මගපල් ලබන්න. එහෙමයි. අපිට දැනෙන්න ඕනේ ඇතුළත නේද? ඔව් ඇතුලාන්තයේ පිරිසිදු කරගන්න මේ එක මොහොතකින් පුළුවන්. එහෙමයි. අර මිනි 999ක් මිනිස්සු මැරුවා අඟුලිමාලට පුළුවන් වුණා නම් අර දරුවෙක් හම්බ වෙන්න ඉන්න නැගණියෙකුට මේ වගේ මේ පිටක් කියලා උදව්වක් කරන්න ඔබට බැරියයි. එහෙමයි. එහෙමයි. ඕන කෙනෙකුට එක මොහොතකින් පුළුවන් තමන්ගේ තුන්සිත පහදාගෙන පරම මෛත්‍රිය පතුරවලා ආශිර්වාදයක් අධිෂ්ඨානයක් කරන්න. එහෙමයි ආර්යයන්. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව අධිෂ්ඨාන කරා.